හරි යාළුවනේ ඔන්න වෙනද වගේම අද ටෙක් සුද්දා ඔෆිෂියල් YouTube channel එකත් එක්ක ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. හරි යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ තාම ටෙක් සුද්දා ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඕල් දාලා වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ like එක සහ ඔයාලගේ subscribe එක අපිට ගොඩක් වැදගත්. අපි YouTube channel එකට මේ item sell කරන වීඩියෝ දාන්න අමාරු වෙයි. පුළුවන් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම දානවා. ඒ නිසා යාළුවනේ ඔයාලටත් ඔන්න ලොකු chance එකක් තියෙනවා මේ item ඉක්මනට ගන්න. මම ඉඳ quantity එකත් එක්ක දාන්නම්. ඉක්මන් වෙන අයට ඉක්මනින් ඔයාලගේ order එක දාගන්න පුළුවන්. එතකොට ඔයාලා හවපු 18 650 බැටරි සහ rechargeable AA බැටරි ඒවත් තියෙන ස්ටොක් එකක්. ඔන්න ඒවත් උඩ charge කරන charger උත් තියෙනවා අපි ගාව. ඉක්මන් කරන කට්ටියට ඔන්න ලොකු chance එකක් තියෙනවා යාළුවනේ. හරි අපි යම් වැඩි කතා නැතුව මොනවද item ටික කියලා බලන්න. හරි යාළුවනේ පළවෙනි item එකේ තියෙන මම rice cooker item ටික පටන් ගන්නම්. එතකොට මේ තියෙන rice cooker buzzer එක magnet switch එක කියලා කියනවා. එතන මේ buzzer එක. ඔන්න යාළුවනේ තියෙනවා price වෙනස් වෙලා නැහැ. රුපියල් 100ෙන් දෙනවා. අවසාන stock තියෙන කෑලි 40ක් වගේ තියෙන යාළුවනේ. ඔන්න ඉක්මන් වෙන කට්ටියට ගන්න පුළුවන්. ඕන් දැනට අන්තිමට මිතුලා තියෙන stock එකේ කෑලි 40යි. අවශ්‍ය කට්ටියට ඔන්න order එකක් දා ගන්න පුළුවන්. එකක් රුපියල් 100යි වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි මේවා wholesale price යාළුවනේ රුපියල් 100 තමයි දෙන්නේ. ඔයාලට online order කරන කට්ටියට අපි wholesale retail දෙකම එකම price එකෙන් තමයි යාළුවනේ මේවා sell කරේ. රුපියල් 100 ගානේ. එතකොට ඔයාලා අඩ ගන්නව නම් යාළුවනේ අඩුම මේකෙන් කෑලි 5ක්වත් ගන්න. මොකද එකක් දෙකක් ගත්තාම අපිටත් මේවා sell කරන්න අමාරුයි. කෑලි 10ක් ඉල්ලන සමහර කට්ටිය. එතකොට කෑලි 9ක් 8ක් වගේ තිබ්බහම එක order එකම cancel කරනවා. ආන් ඒ නිසා යාළුවනේ අපිට දෙන්න පුළුවන් එක්ක කෑලි 5ක් ගන්න අඩුම නැත්නම් කෑලි 10 ගන්න පුළුවන්. price එක වෙලා රුපියල් 100යි වෙන්නේ. එතකොට අපි වීඩියෝ එකේ යටින් දානවා text එකක් විදියට මේකේ price එකත්. අපි යමු යාළුවනේ ඊළඟ item එකට. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා worm plate එක. rice cooker worm plate එක තියෙනවා. කෑල්ලක් රුපියල් 100යි වෙන්නේ. wholesale ගත්තා retail ගත්තත්. ඉගෙන කෑලි කොච්චර ගත්තත් ඔයාලා මේකට එන්නේ රුපියල් 100 ගානේ. ඔන්න අවසාන මේකේ අවසාන කෑලි කීපය යන්නේ කෑලි 15ක් වගේ තියෙනවා. ඔන්න අවශ්‍ය කට්ටියට ඉක්මන් වෙන කට්ටියට ඔන්න order දා ගන්න පුළුවන්. ඒ කෑල්ලක් රුපියල් 100යි වෙන්නේ. කඩේ රුපියල් 200ට 250ට යන item එකක්. හරි යාළුවනේ. ඊට පස්සේ තියෙනවා rice cooker liver එක. liver set එක මේ complete set එකගෙන එක තියෙන්නේ. මේක ඇවිල්ලා එකක් රුපියල් 225යි. ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්වන ප්‍රමාණය තමයි කෑලි වලින් තියෙන කෑලි 4යි තව ඉතුරුලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මේවා තිබ්බ ස්ටොක් එක ඉවර වෙනකම් ඕඩර් ගත්තා. තව මෙන්න මේ ප්‍රමාණය තමයි තියෙන්නේ යාළුවනේ. ඔන්න ඉක්මන් වෙන කට්ටියට ඕඩර් එකක් දා ගන්න පුළුවන්. කෑල්ලක් 225යි පරණ price එකෙම තමයි යන්නේ. ඔන්න කඩේ සාමාන්‍යයෙන් ලොකු මිලකට මේකක් යනවා මං හිතන්නේ. මේ set එකම complete වෙන එක. ඔන්න රුපියල් 225යි වෙන්නේ. හරි guys ඊට පස්සේ තියෙනවා rice cooker fuse එක. මෙතන තියෙනවා යාළුවනේ කෑලි 40ක් වගේ fuse 40ක් වගේ තියෙනවා. මේක ampere 20ෙන් තියෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටියට order දා ගන්න පුළුවන්. රුපියල් 40යි වෙන්නේ. පරණ price එකම තමයි රුපියල් 40යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් order එකක් දා ගන්න. හරි guys ඊට පස්සේ තියෙනවා iron fuse එක. iron වලට එන heat එකට දාන මෙතන fuse එක තියෙනවා යාළුවනේ. ඔන්න මේක ඇවිල්ලා කිව්වොත් මේක ඇම්පියර් 10 මේක ඇම්පියර් එක නෙමෙයි ගොඩක් බලපාන්නේ මේකේ තියෙන සෙල්සියස් අංශක ඔරොත්තු වෙන සෙල්සියස් අංශක ප්‍රමාණය. එතකොට මේක ඇවිල්ලා 240යි සෙල්සියස් අංශක. ඔන්න අවශ්‍ය කට්ටියට order එකක් දා ගන්න පුළුවන්. එකක් රුපියල් 50යි වෙන්නේ. මේක views රුපියල් 50යි වෙන්නේ. පඩි සාමාන්‍යයෙන් රුපියල් 200යි 180යි ඒ වගේ තමයි යාළුවනේ මේ views එක යන්නේ. සමහර ප්‍රදේශවල තැන් තැන්ට මිල පොඩක් එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට දැනගන්න ලැබෙන මේ පැති වල යන price එක තමයි යාළුවනේ මම කිව්වේ. ඔන්න රුපියල් 50යි වෙන්නේ. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් order එකක් දාගන්න. දෙවරාට මතක් කරන්න ඕනේ ඔයාලට අවශ්‍ය quantity අනිවාර්යයෙන්ම WhatsApp එකට දාදී පැහැදිලිව දාන්න. මට මේකෙන් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා screenshot එකක් එක්ක. මොකද නැත්නම් යාළුවනේ මට හරියටම confirm කරගන්න බෑ. හරි ඊට පස්සේ තියෙනවා overload switch එක. මෙතන තියෙනවා overload switch. එතකොට එකක් රුපියල් 100යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය order එකක් දාගන්න. ඔයාලට මේ පෙන්වන පැකට් එක තමයි යාළුවනේ අන්තිම පැකට් එක මේකේ තියෙන. මේ වැන්ති ස්ටොක් තියෙන ප්‍රමාණයක් සාමාන්‍ය කෑලි 40ක් කෑලි 40ක් වගේ ඇති මෙතන. 40ක් හෝ 50ක්. ඔන්න රුපියල් 100යි වෙන්නේ.
අවශ්‍ය කට්ටිය නම් ඕඩර් එකක් දාගන්න ඔයාලට අවශ්‍ය ක්වොන්ටිටියත් එක්කම රුපියල් 100යි. හරි යාළුවනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ රයිස් කුකර් only base එක. මේක බේස් එක විතරයි ඉන්නේ. ඔයාලා මතකයි මම කලින් දුන්න රුපියල් 35න්. ඔන්න යාළුවනේ මේකේ මේ අලුත් ස්ටෝක් එකක් ඇවිත් තියෙන්නේ. මේක වැඩි වෙලා තියෙනවා රුපියල් 5කින් රුපියල් 40ක් වෙනවා. රුපියල් 5යි යාළුවනේ වැඩි වෙලා තියෙන්නේ. ඔන්න කඩෙන් ගිහිල්ලා රුපියල් 80ට 100ට ගන්න අයිටම් එක ඔයාලට මගෙන් ගත්ත හැකි රුපියල් 40ක් වගේ පොඩි මුදලකට. අපි පුළුවන් තරම් අපි සාධාරණ මුදලකට තමයි යාළුවනේ මේ අයිටම් දෙන්නේ. ඔන්න ඔයාලට මේක ගන්න පුළුවන් රුපියල් 40යි. ඔන්න ඕඩර් එකක් දාගන්න. සාමාන්‍ය මෙතන ඇත්ත කෑලි 50ක් 60ක් වගේ තමයි අන්තිම ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න කැමති කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන අපේ WhatsApp නම්බරය දාලා තියෙනවා ඉහත. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකත් එක්ක දාන්න මේකෙන් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා වෙලා. හරි යාළුවනේ. මෙන්න මේ රයිස් කුකර් වල එන බයිමෙටල් එකත් එක්ක එන ස්විච් එක තියෙන්නේ. මේ ස්විච් එක විතරයි. ඔයාලට මේක ගන්න පුළුවන් අපෙන් රුපියල් 110යි වෙන්නේ. මේක කෑල්ලක් රුපියල් 110යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවනම් ඕඩර් එකක් දාගන්න. එතකොට සමහර කට්ටිය ඒ කියන්නේ ෂොප් කරන කට්ටිය කතා කරලා කිව්වා මේ ලේබල් ගහලා තියෙද්දි යාලට සෙල් කරන්න ඒක ගෙනල්ලා වෙලා ලොක් කාලයක් යනවා කියලා. ෂොප් එකක් කරන කෙනෙක් වගේ නම් මේ ලේබල් අවශ්‍ය නැත්තම් මට ඒක ඕඩර් එක දාද්දි කියන්න මේ ලේබල් නැතුව එවන්න කියලා. එතකොට අපි මේ වයින් කරලා ඔයාලට බිල් එකේ විතරක් දාලා එවන්නම් ප්‍රයිස් එක කොහමද කියලා වෙලා මේ අයිටම් වලට. එතකොට ඒ දැනුවත් වීම කරා ඔන්න යාළුවනේ අපි. ඔන්න මේක ඇවිල්ලා එකක් රුපියල් 110යි වෙන්නේ. මේක ඔයාලා හෝල්සේල් ගන්නවා නම් මෙතන නම් එච්චර දෙන්න තරමක් නැහැ. කෑලි 15ක් වගේ තමයි තියෙන්නේ තව ඉතුරු වෙලා. සාමාන්‍යයෙන් කෑලි 10ක් වැඩියෙන් 10කට වැඩි යනවා නම් ඔන්න යාළුවනේ රුපියල් 100කට වගේ රුපියල් 10ක් එහෙම රුපියල් 10ක් මේක කරලා දෙන්න පුළුවන්. රුපියල් 100ක දෙන්න පුළුවන් කෑලි 10ක් වගේ ගන්නවා නම්. මෙතන කෑලි 15යි තියෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක්ට ඕඩර් එකක් දාගන්න එකක් රුපියල් 110යි වෙන්නේ. හරි යාළුවනේ. ඔන්න තියෙනවා ෆියුස් එකත් එක්කෙන. ෆියුස් එකත් එක්කෙන මේ වයර් සෙට් එකත් එක්කෙන මෙන්න මේ ජැක් බේස් එක රුපියල් 110යි වෙන්නේ. එකක් 110යි වෙන්නේ. මේකෙන් කෑලි 10ක් හෝ 10කට වැඩියෙන් ගන්නවා නම් එකක් රුපියල් 100 ගානේ වැටෙනවා. පරණ මිලෙම තමයි දෙන්නේ යාළුවනේ. අලුත් ස්ටෝක් කළ මේක රුපියල් 120ක් වගේ වෙලා තියෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දැම්ම ගන්න. මේ අවසාන ටික තියෙන මෙතන කෑලි 50ක් වගේ තමයි යාළුවනේ තියෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. මම එකයි මේ අන්තිම තියෙන ක්වොන්ටිටියත් එක්කම දාන්නේ. නැත්තම් ඔයාලට මේ ගොඩක් කට්ටිය එක්ක ස්ටොක් ඉවරුනහම මෙසේජ් දානවා. ඒ හින්දා මම පැහැදිලිවම දානවා ඔන්න යාළුවනේ තියෙන ක්වොන්ටිටියත් එක්ක මුලින් ඕඩර් දාන කට්ටියට ඉක්මනට දාගත්ත හැකි. ඔයාලට අවශ්‍ය කරන ක්වොන්ටිටිය කොච්චරද කියලා අනිවාර්යෙන්ම WhatsApp මැසේජ් එක දාන්න. එකක් රුපියල් 110යි. කෑලි 10ක් හෝ 10කට වැඩියෙන් ගද්දි රුපියල් 100 ගානේ වැටෙනවා. හරි යාළුවනේ. ඔන්න ටොයෝ මෝටර් තියෙනවා. ටොයෝ මෝටර් එක ඇවිල්ලා එකක් රුපියල් 395යි වෙන්නේ. එකක් රුපියල් 395යි වෙන්නේ. පරණ ප්‍රයිස් එකෙම තමයි දෙන්නේ යාළුවනේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඉක්මනට ඕඩර් එකක් දාගන්න. එකක් රුපියල් 395යි ටොයෝ මෝටර් එක. ඔන්න යාළුවනේ කැපැසිටර් ඉල්ලුව කට්ටියට කන්ඩෙන්සර්. මෙන්න මේ 1.5 UF ෆෑන් කන්ඩෙන්සර් එක. එතකොට ඔයාලා ගොඩක් කට්ටිය ඉල්ලුවා යාළුවනේ මෙන්න මේක මේ කඩේ සාමාන්‍ය රුපියල් 250ක් වගේ වෙනවා. මම දැකලා තියෙන සමහර ගොඩක් කඩවල 250යි 200ද සෙල් කරනවා. ඔන්න යාළුවනේ එකක් ගන්න ඕන 110යි. මේකෙන් කෑලි 10ක් හෝ 10කට වැඩියෙන් ගන්නවා නම් රුපියල් 100 ගානේ දෙනවා හෝල්සේල් ප්‍රයිස් එක. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. ලිමිටඩ් ස්ටොක් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් කෑලි 20ක් 30ක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. කෑල්ලක් 110යි. කෑලි 10ක් හෝ 10කට වැඩියෙන් ගන්නවා නම් රුපියල් 100යි. කෑලි 10ක් ගද්දි ඔයාලට රුපියල් 100ක්ම ලාභයි. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා WhatsApp එකට දාන්න ඔයාලට කොච්චර ක්වොන්ටිටියක් අවශ්‍යද කියලා. හරි යාළුවනේ. ඔන්න තියෙනවා කෙටල් බේබි ස්විච් එක. කෙටල් බේබි ස්විච් එක තියෙනවා. ඔන්න ඒකෙන් යාළුවනේ කෑලි 100ක් වගේ තියෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය ඕඩර් එකක් දාගන්න පුළුවන්. එකක් රුපියල් 100යි වෙන්නේ. එකක් රුපියල් 100යි වෙන්නේ. අවශ්‍ය කට්ටිය ඔන්න ඕඩර් එකක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේවා දැන් අලුත් ස්ටොක් එක රුපියල් 120ක් 30ක් වගේ වෙලා තියෙන යාළුවනේ. මේ පරණ ස්ටොක් එකේ නාපු කෑලි එතන 100ක් වගේ තියෙනවා. ඔන්න යාළුවනේ ඔයාලට කරන සාධාරණයක් විදිහට මම මෙන්න මේක රුපියල් 100ෙන්ම දෙනවා. එක කෑල්ලක් රුපියල් 100 ගානේ. ඔන්න අවශ්‍ය කට්ටියට ඕඩර් එකක් දාගන්න පුළුවන්. නැත්නම් යාළුවනේ මටත් තිබ්බා මේවා අලුත් ස්ටොක් ප්‍රයිස් ගහලා
ඔයාලට සෙල් කරන්න. මේ ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් දැම්ම ඕඩර් එකක් දාගන්න. kettle baby switch එක. මම මේ price එක යට ටෙක්ස්ට් එකක් විදිහට දාලා තියන්නම්. එතකොට මගේ WhatsApp number එක ඉහතින් දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය quantity screenshot එකක් ගහලා වෙලා මේ item එකේ කොච්චර ප්‍රමාණයක් quantity එකක් ඕනේද කියලා වෙලා WhatsApp එකට දාන්න. එතකොට මතක් ගන්න ඕනේ යාළුවනේ අපි මේ order දාද්දී order 10ක් 15ක් දැම්ම නම් ඒකෙන් ඉස්සෙල්ලාම දාපු chat එක තියෙනවනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම order එක දාපු එක්කෙනාට reply කළා තමයි යාළුවනේ ඊළඟ එක්කෙනා reply කරන්නේ. මොකද නැත්තම් කලින් දාපු එක්කෙනාට අසාධාරණයක් වෙන්න නිසා. ඒ නිසා ඒක පොඩ්ඩක් ඔයාලා කලින්ම කියන්න ඕන නැත්තම් කට්ටිය කතා කරලා order දාන්න නැද්ද කියලා වෙලා එක්කෝ මට බයිනවා. නැත්තම් ඒ කට්ටිය message දාලා එක්කෝ call ගන්නවා. එතකොට මට ටිකක් වැඩ කරගෙන යන්න අමාරු අපහසුයි. ඔයාලා නිතර නිතර call ගද්දි. call එකක් ගන්න කියලා තියෙන යාළුවනේ ඔයාලට අවශ්‍යම දෙයක් තියෙනවා නම්. මොකද සාමාන්‍ය මේ ඔයාලා order pack කරන්න තමයි සාමාන්‍යයෙන් දාන order වල bill දාලා පාර්සල් කරන දවසට order 10ක් ඉස්සර තමයි අපිට උපරිම ගහන්න පුළුවන් වෙන්නේ මේ එන ප්‍රමාණයත් එක්ක. එතකොට call ගද්දී නිතර call ගද්දී අපිට ඒකත් limit වෙනවා. ඒ හින්දා මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඔයාලා දාන order එක පැහැදිලිව දාන්න මෙච්චර කොච්චරක් ඕනේද කියලා වෙලා ඔයාලට බිලක් අවශ්‍ය නම් බිලක් අවශ්‍යයි කියලා දාන්න. එතකොට අපි බිල් එකක් හදලා දානවා පොඩි කොටේෂන් එකක්. එතකොට ඒක ඔයාලට සැටිස් නම් ඔයාලට තියෙන මේක කන්ෆර්ම් කියලා වෙලා ඔයාලා ඩීටේල්ස් එවන්න. එතකොට සාමාන්‍ය පොඩි order හරි සමහර කට්ටිය ඉන්නවා order නිකන් අර දාන්න කියනවා එපා කියනවා වගේ. ඒ වගේ අපි තේරුණාම කියනවා delivery charge එක deposit එකක් දාන්න කියලා. මොකද කිහිප දෙනෙක් මේ විදිහට කරා එහෙම pending ඉඳලා වෙලා order එක දාන්න කියලා order එක දැම්මට පස්සේ return කරලා තිබ්බා. එතකොට යාළුවනේ මේවෙන් අපිට ලොකු ලාභ නැහැ. කෑල්ලකින් රුපියල් 10ක් 20ක් ඒ වගේ තමයි ලාභ තියෙන්නේ. එතකොට ඔයාලා මේ වගේ සාමාන්‍ය ලොකු order එකක් දැම්මොත් delivery charge එකම අපි ගෙවලා දාන්නේ රුපියල් 500ක් විතර. ඒ වගේ යන්නේ ඒ වගේ. එතකොට සමහර අය රුපියල් 500වත් order එක නැති වෙලාවල් තියෙනවා. එතකොට අපිට අපෝ ඒ රිටර්න් වුණාට පස්සේ සෑහෙන පාඩුවක් මෙතන සිද්ධ වෙනවා. හරි යාළුවනේ. අපි යමු ඊළඟ item එකට. baby switch එක එකක් රුපියල් 100යි. හරි යාළුවනේ. ඔන්න ඔයාලට පේනවා මෙතන lock quantity එකක් තියෙනවා. kettle terminal switch එක. terminal switch එක මේ base එකයි male jack එක සම base එක දෙකම එකට එන ජෝඩුව. මේ ජෝඩුව මේ යාළුවනේ රුපියල් 200ක් වෙලා තියෙනවා. ඔන්න යාළුවනේ මේවා අලුත් ස්ටොක් එක. රුපියල් 180 මම හිතන්නේ දුන්නේ. පොඩ්ඩක් ඉන්න යාළුවනේ මම පොඩ්ඩක් මේකේ price එක අපව බලන්නම්. sorry යාළුවනේ 200යි නෙමෙයි 195යි. 195යි. රුපියල් 5ක පොඩි mistake එකක් වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා 195 180ෙන් දුන්නේ. ඒතර පොඩි ගාණක් වැඩි වෙලා තියෙනවා. මේවා අලුත් ස්ටොක් එකේ ආවේ. පරණ ස්ටොක් එකේ තිබ්බ ඔක්කොම ඉවර වුණා. ඔන්න ලොකු quantity එකක් තියෙනවා. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් order එකක් දාගන්න. රුපියල් 195යි වෙන්නේ මේකේ ජෝඩුව. මෙන්න මේ විදිහට එන ජෝඩුවම 195යි වෙන්නේ. ඔයාලා කඩෙන්වත් මේ මිලට ගන්න බෑ යාළුවනේ. ඔන්න ඉක්මන් කරලා order එකක් දාගන්න. හරියට මම මේක පැත්තකින් තියාගන්නම්. තියෙනවා මේක ඇවිල්ලා 3 මිලිමීටර් 3 heat sleeve එක. මේකෙන් තියෙනවා යාළුවනේ මීටර් 150ක් 190ක් විතර තියෙනවා. මේවා ඉක්මනට ඉවර වෙනවා. කලිනුත් ලොක් quantity එකක් තිබ්බ මේකෙන් ඉක්මනට ඉවර වුණා. ඔන්න අලුතෙන් ආයේ මේක ඇවිත් තියෙනවා. මිල ඇවිල්ලා පරණ මිලම තමයි රුපියල් 100 sorry යාළුවනේ රුපියල් 26යි. රුපියල් 26යි වෙන්නේ මේකේ මීටරයක්. මේකේ මීටරයක් රුපියල් 26යි වෙන්නේ. ඔන්න මේක ඉක්මනට ඉවර වෙනවා යාළුවනේ. මේ හරි රුපියල් 26යි වෙන්නේ යාළුවනේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කන්ඩි එකත් එක්ක WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. හරි යාළුවනේ. ඔන්න තියෙනවා ඊයන්. මේක යාළුවනේ ඊයන් මීටර විදිහට ගන්න තමයි තියෙන්නේ අපි කවදාන්ට නම් මේක ඇවිල්ලා වයර් එක හොඳ මේ ඊයන් එක හොඳ එකක් ඇවිල්ලා මේන් තියෙන ඔයාලට මිලිමීටර ගන්න බලා ගන්න පුළුවන් 0.8යි මිලිමීටර. ගොඩක් කට්ටිය හොයන සයිස් එක. එතකොට මේක හොඳට උණු වෙනවා. මීටරයක් රුපියල් 85යි. ඊයන් ලොකු ගාණකින් ඉහළ ගියා. එකපාරටම මේ අලුත් ස්ටොක් එකේ තියෙනකන්. එතකොට මේකේ කලින් අපි දුන්නේ මීටරයක් රුපියල් 70 ගානේ. ඔන්න දැන් වැඩි වෙලා තියෙනවා යාළුවනේ 85ක් වෙනවා මීටරයක්. අපි පුළුවන් තරම් අපි අඩුවෙන් දෙන්න යාළුවනේ. අපිට දෙන්න පුළුවන් සාධාරණ ගානකට. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් order එකක් දාගන්න.
හරි යාළුවනේ. එතකොට මේ අලුත් අයිටම් එක විදිහට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ පේපර් කටර් එක. මේක මෙටල් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට අඩුවටම ගන්න පුළුවන් අපේ මේක ඔයාලට එක්ස්ට්‍රා තලයකුත් වෙනවා බ්ලේඩ් එකකුත්. මේක ඇවිල්ලා 235යි. මේ මෙටල් පේපර් කටර් එක ඇවිල්ලා හොඳ පේපර් කටර් එකක් තියෙන්නේ. රුපියල් 235යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. මේක සාම්පල් ඇවිල්ලා තියෙන යාළුවනේ. ඕන අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. හරි මම මේක පැත්තෙන් තියන්නම්. 100කට හෝ 100ක් හෝ 100කට වැඩියෙන් ගන්නවා නම් ඊට අඩුවෙන් ගන්නවා නම් 3.75ක් වගේ වෙනවා. ඔන්න ඔය අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. RGB එක. හරි යාළුවනේ ග්ලෝ ස්ටික් තියෙනවා. ග්ලෝ ස්ටික් බඩයක් රුපියල් 25යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. රුපියල් 50ට 60ට කඩවල වල ෂොප් වල යන්නේ. ඔන්න ග්ලෝ ස්ටික් මේක වයිට් ග්ලෝ ස්ටික් එක තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් ඔයාලට මේ ගන්න පුළුවන් අපේ රුපියල් 25 වෙන ග්ලෝ ස්ටික් එකක්. ඔයාලට අවශ්‍ය කන්ඩිරියත් එක්ක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අපේ WhatsApp එකට දාන්න. හරියට ඔන්න ක්ලියර් හෝස් තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් ඔන්න ඔයාලට ගන්න පුළුවන් මේකේ ඇවිල්ලා කෑලි 100 පැකට් එකක් රුපියල් 350යි වෙන්නේ ක්ලියර් හෝස් 5 mm LED බල්බ් එක දාලා එතකොට බල්බ් කණු වලට බල්බ් වැල් වලට ගන්න ක්ලියර් හෝස් එක තියෙන්නේ 100 පැකට් එකක් රුපියල් 350යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරි යාළුවනේ ඊට පස්සේ බවුත් ස්ටෑන්ඩ් එක තියෙනවා. මෙතෙන්ට ගන්න අමාරුයි බවුත් ස්ටෑන්ඩ් තියෙන ඔක්කොම වලට. එතකොට එකක්වත් පේන්නේ නැත යන හින්දා තමයි මෙතන එකක් දෙකක් ගත්තේ මේකෙන්. සාමාන්‍යයෙන් කෑලි 10ක් වගේ තව ස්ටොක් එකේ තියෙනවා. එතකොට යාළුවනේ මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා එකක් රුපියල් 310ක් වෙනවා. මේකේ අලුත් ස්ටොක් එක ඇවිත් තියෙන්නේ. ඔයාලා මතකයි කලින් රුපියල් 300ෙන් දුන්නේ මේක. මේකේ අලුත් ස්ටොක් එකෙද්දි මිල වැඩි වුණා. ඔන්න රුපියල් 310ක් වෙනවා. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. කෑලි 10ක් වගේ තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ඕඩර් වීඩියෝ දාගන්න බැරුණාට සමහර කට්ටිය නිතර බඩු ගන්න කට්ටිය මැසේජ් දාලා මට මේකෙන් වෙච්ච එකක් එවන්න කියලා වෙලා යාලා ඕඩර් දාගන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටිය මේවෙන් බඩු ගත්තා තව තියෙන්නේ කෑලි 10ක් වගේ. රුපියල් 310න් තමයි මේක අලුත් ස්ටොක් එකේ යන්නේ. ඒ කට්ටිය ගත්තෙත් මේ ප්‍රයිස් එකෙන්ම තමයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයාලට අවශ්‍ය කන්ටිටියත් එක්ක ඕඩර් එක දාගන්න පුළුවන්. 310යි වෙන්නේ. හරි යාළුවනේ. ඔයාලට මතකයි 18650 2way බැටරි චාර්ජර් එක. එතකොට යාළුවනේ ඔයාලට මතකයි මේක මම දුන්නේ 385යි. 385ෙන් දුන්නේ යාළුවනේ ඔන්න අලුත් ස්ටොක් එකෙද්දි 395ක් වෙලා තියෙන රුපියල් 10ක්. මම ඔයාලට වීඩියෝ මුලදීම කිව්වනේ රුපියල් 10 5 15 ඒ වගේ පොඩි ගණන් වලින් ප්‍රයිස් චේන්ජ් වෙලා තියෙනවා. එතකොට යාළුවනේ රුපියල් 395ක් වෙනවා 2way බැටරි චාර්ජර් එක. ඔන්න අපෙන් ගන්න පුළුවන්. මේකේ තව ලිමිටඩ් ස්ටොක් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් කෑලි 15ක් වගේ. මේ වගේ කෑලි 15ක් වගේ තමයි තව ස්ටොක් එකේ ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඉක්මන් කරන කට්ටියට ඔන්න ගත්ත හැකි 395යි වෙන්නේ. එතකොට 18650 බැටරිත් ඇවිත් තියෙනවා. මම මේ අයිටම් ටික පෙන්නලා බැටරි ටිකත් පෙන්නන්නම් ඔයාලට. මේ හීට් සිංක් කම්පවුන්ඩ් එක ඇවිල්ලා රුපියල් 215යි. එතකොට කලින් ප්‍රයිස්ම තමයි. ඔන්න අවශ්‍ය කට්ටිය එනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඕඩර් එකේ තියෙන WhatsApp නම්බර් එකට දාගන්න පුළුවන්. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වොට් 60 බවුතරේන බිට් එක තියෙනවා යාළුවනේ. ඔන්න අවශ්‍ය කට්ටියට ගන්න පුළුවන් රුපියල් 200යි වෙන්නේ. මේ බිට් එක රුපියල් 200යි වෙන්නේ. හොඳ ක්වලිටි ප්‍රොඩක්ට් එකක්. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න රුපියල් 200යි වෙන්නේ. හරි guys ඊට පස්සේ තියෙනවා වොට් 40. වොට් 40 බවුතරේන එලිමන්ට් එක ඔයාලට පේනවා. ඒකෙන් කෑලි 6ක් වගේ තමයි තියෙන්නේ යාළුවනේ. ඔන්න ඉක්මන් කරන කට්ටිය ඕඩර් එකක් දාගන්න පුළුවන්. රුපියල් 130යි වෙන්නේ මේ එලිමන්ට් එක. ඔන්න ඕඩර් එකක් දාගන්න කෙනෙක්ට ඕඩර් එකක් දාගන්න 130යි වෙන්නේ වොට් 40 බවුත් එකේ එලිමන්ට් එක. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වෝල්ටේජ් මීටර් ඩිජිටල් වෝල්ටේජ් මීටර් එක ලයිට් එක ඉන්ඩිකේටර් එක ඔන්න ඔයාලට තියෙනවා. මේක ඇවිල්ලා කලින් ප්‍රයිස්ම තමයි
220ක් වෙනවා එකක්. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. 220ක් වෙනවා. හරි ඔන්න තියෙනවා වොට් 60 එලිමන්ට් එක. මේක ඇවිල්ලා වොට් 60 බෞද්ධ කරන එලිමන්ට් එක 150යි වෙන්නේ. කලින් 145න් දුන්නේ යාළුවනේ. මේ මිල වැඩි වෙලා තියෙනවා අලුත් ස්ටොක් වල. ඔයාලට පේනවා ක්වොලිටියක් කොහමද කියලා වෙලා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. 150යි වෙන්නේ වොට් 60 බෞද්ධ එක එලිමන්ට් එක. හරි ඊට පස්සේ තියෙනවා ඩබල් A බැටරි. ඩබල් A බැටරි යාළුවනේ. හරි ඊට පස්සේ තියෙනවා ඩබල් A බැටරි. මේක ඇවිල්ලා බැටරියක් රුපියල් 75ක් වෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය ඕඩර් එකක් දාගන්න පුළුවන්. එකක් රුපියල් 75ක් වෙනවා. එතකොට මේ විදිහට බැටරි ජෝඩුව තමයි ගන්න තියෙන්නේ. එතකොට මේ ජෝඩුවම රුපියල් 150යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඕඩර් එකක් දාගන්න පුළුවන්. මේ බැටරි හොඳ බැටරි දෙයක් මේ ඇවිල්ලා තියෙන මේ බ්‍රෑන්ඩ් එක හොඳ මේ බ්‍රෑන්ඩ් එකක් තියෙන යාළුවනේ. එතකොට ඔයාලට ඕන ඩබල් A බැටරිය ගන්න පුළුවන්. ජෝඩුවම රුපියල් 150ට. එක බැටරි රුපියල් 75ක් වගේ වෙනවා. කඩේ සාමාන්‍ය රුපියල් 200යි. 250යි 220යි ඒ වගේ තමයි මේක යන්නේ. හරි මම මේක පැත්තෙන් තියන්නම්. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ මේල් ජැක් එක වයර් විත් මේල් ජැක් එක. ඔන්න මේ DC මේල් ජැක් එකක් තියෙන යාළුවනේ වයර් එකත් එක්කම එන එක. එතකොට මේක ඇවිල්ලා එකක් රුපියල් 35ක් වෙනවා. මේක එක රුපියල් 35ක් වෙනවා. සාමාන්‍ය කඩේ රුපියල් 100යි 120යි වගේ විකුණන්නේ මේ වයර් එකත් එක්ක මේ ජැක් එක. ඔයාලා ඕනම ඉලෙක්ට්‍රොනික ෂොප් එකකට ගිහින් බලන්න. ඔයාලට ඒ ගාන තමයි මේක ගන්න හම්බෙන්නේ. එතකොට අපි දෙන්නේ රුපියල් 35ක් වගේ පොඩි ගානකට. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරි ඊට පස්සේ තියෙනවා ඔයාලට කලින් පෙන්නුව જાතියෙම ඒකෙම ෆීමේල් බේස් එක. ෆීමේල් බේස් එකත් එක්ක එන වයර් එක DC ෆීමේල් බේස් එකත් එක්ක එන වයර් එක. එතකොට යාළුවනේ ඔයාලට මේක ගන්න පුළුවන් අපෙන් රුපියල් 35යි. දෙකම යන්නේ එකම ප්‍රයිස් එක රුපියල් 35යි වෙන්නේ. මම අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා මයික්‍රෝ ඩේටා කේබල්. ඒකේ ඔරිජිනල් මයික්‍රෝ ඩේටා කේබල් එක තියෙන යාළුවනේ. මේකේ ඉන්සුලේෂන් එක ඇවිත් තියෙන්නේ මැටීරියල් එක සාමාන්‍ය මේ රෙදි වගේ මැටීරියල් එකක් තියෙන්නේ. මේ තියෙන යාළුවනේ හොඳ ෆාස්ට් චාර්ජින් තියෙනවා මේකේ. ඔන්න අවශ්‍ය කට්ටියට ඕඩර් එකක් දාගන්න පුළුවන්. මේකෙන් නම් මයික්‍රෝ එකෙන් නම් තියෙන්නේ ඔයාලට මේ පෙන්නන මයික්‍රෝ ඩේටා කේබල් එක පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. තිබ්බේ ගොඩක් ස්ටොක් ඉවරුණා. මේ එකක් වගේ ඉතුරු වෙලා තියෙනවා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. Type C එකේ අලුතෙන් ආපු එකක් තියෙනවා. ඒක මම ඊළඟට පෙන්නන්නම් ඔයාලට. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ඔයාලට මම කිව්වේ Type C කේබල් එක අලුත් ස්ටොක් එකක් ඇවිත් තියෙන්නේ. මේකේ මම එකක් අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මේ රතු රෙඩ් කලර් එකයි වයිට් කලර් එකයි තිබ්බට බොක්ස් දෙකේ ඇතුලේ තියෙන කේබල් එක එකම පාට වයිට් කේබල් එකක් එන්නේ. එතකොට මේකේ වෙන්න යාළුවනේ කේබල් එක මේක Type C එකෙන් තමයි අපි ගාව දැන් ස්ටොක් තියෙන්නේ. Type C විතරයි. හොඳ ක්වොලිටි තියෙන ප්‍රොඩක්ට් එකක්. එතකොට ඔයාලට මේක විශේෂත්වය කියන්න ඕනේ. මේක මීටර 3ක් දිගයි. මේක මීටර 3ක් දිගයි. මේකේ ගහලත් වෙනවා 3000 මිලිමීටර් 3000 මිලිමීටර් මේකේ කේබල් එකේ දිග. එතකොට ඔයාලට ඕන නම් මේක දිගහැරලා මට පෙන්වන්න විදිහක් නැහැ මෙතන. මේක දිග පෙන්වන්න බෑ. මම එකක් හැබැයි උනට ඔයාලට මෙහෙම ලෙහලවලා පෙන්වන්නම්. ඒ වගේම මම යූස් කරන ඩේටා කේබල් එක තියෙන 1 මීටර එක. ඒකකුත් ඔයාලට මම මෙතෙන්ට අරගෙන පෙන්වන්නම්. මේ තියෙන guys මම පාවිච්චි කරන 1 මීටර ඩේටා කේබල් එක. ඔයාලට මම කලින් බොක්ස් එකේ පෙන්නුවේ ඒ જાති එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඒක. එතකොට මේ තියෙන්නේ අපි දැන් ගත්ත මේ මීටර 3 ඩේටා කේබල් එක. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේ. එතකොට මේ තියෙන එක දුරක්. එතකොට ඒ වගේම
2යි එතෙන්ට 2යි ආයි මේක මේ විදිහට ගත්තාම ඔයාලා බලාගත්තා හැකි මේ පැත්තට ඇවිත් තියෙනවා කොටවල් 3ක් නමලා තියෙනවා. ඒ කියන්නේ මේක වෙලා මීටර් 3ක් තියෙනවා මේ වයිට් කේබල් එකේ මිලිමීටර් type C කේබල් එක. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඕඩර් එකක් දාගන්න පුළුවන්. ගාන ගොඩක් අඩුයි යාළුවනේ. මේක ඇවිල්ලා රුපියල් 430ක් වගේ වෙනවා. එතකොට මේකේ අපි හෝල්සේල් විදිහට දෙනවා. හෝල්සේල් ගන්නවා නම් අඩුම කෑලි 5කට වැඩියෙන් ගන්න ඕන. එහෙම ගන්න කෙනෙක්ට රුපියල් 410 ගානේ දෙනවා. මේකේ ලොකු මේකක් අපිට ඒ කියන්නේ ලාභයක් නෑ යාළුවනේ නැත්තම කිව්වොත්. අපි පුළුවන් තරම් සාධාරණ ගානකට දෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එක දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා 430යි වෙන්නේ. එතකොට ඔයාලට මේක shop එක ගිහින් බලන්න ඔය සමහර shop ගොඩක් shop වල මේක හොයාගන්න නෑ. හොයාගන්න හම්බ වුණත් අනිවාර්යෙන් රුපියල් 1000කට එහා යනවා මේ කේබල් එක. ඔන්න ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔන්න ගන්න පුළුවන්. අලුත් අයිටම් එකක් අපි ගෙනාවු. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා iPhone data cable එක USB cable එක. ඔන්න අවශ්‍ය කට්ටියට ඕනනම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. රුපියල් 370යි වෙන්නේ. මම එකක් අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මේ තියෙන බොක්ස් එකේ පිටිපැත්ත 370යි වෙන්නේ. එතකොට මේ තියෙන මේකේ පිටිපැත්ත එන්නේ යාළුවනේ. එන්න මේ විදිහ තමයි කේබල් එක එන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න 370යි වෙන්නේ. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා සුපර් ග්ලූ ඇවිල්ලා යාළුවනේ මේ වගේ 12 පැක් එක 12 පැක් එක ගන්නවා නම් 12 පැක් එකටම රුපියල් 630යි වෙන්නේ. 630කට ගන්න පුළුවන් කෑලි 12 පැක් එකක්ම. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේ එකක් දෙයක් ගන්නවා නම් රුපියල් 55ක් වෙනවා. මේක සුපර් ග්ලූ එක රුපියල් 55ක් වෙනවා. මේ මිල ගොඩක් වැඩි වෙලා තිබ්බා. ඒත් අපි පුළුවන් විදිහට ඔයාලට පුළුවන් තරම් සාධාරණ මිලට දෙන්නේ. සාමාන්‍යයෙන් කඩේ රුපියල් 80යි 100යි වගේ විකුණන්නේ මේ සුපර් ග්ලූ එක. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරියනවා ඊට පස්සේ තියෙනවා අංගල සෙලෝ ටේප් එක. මේ එකක් රුපියල් 100යි වෙන්නේ. මේ අංගල සෙලෝ ටේප් එක රුපියල් 100යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරියනවා ඊට පස්සේ තියෙනවා ඩයෝඩ් 1N 4007 ඩයෝඩ් එක තියෙනවා යාළුවනේ. මේකෙන් කෑලි 100ක් වගේ ගද්දි 2.775 ගැන කියන්නේ කෑලි 100ක් ගද්දි 275ක් එනවා කෑලි 100ටම. එතකොට ඊට වැඩිය මේකෙන් ලෝස් ගන්නවා නම් එක ඩයෝඩ් එකක් රුපියල් 3.75ක් 4ක් වගේ වෙනවා. ඔන්න යාළුවනේ අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මේ තියෙන යාළුවනේ හරි යාළුවනේ ඊට පස්සේ ට්වින්ස් සෙට් එක ඔයාලට මතකයි මම රුපියල් 200ෙන් දුන්නේ. අලුත් ස්ටොක් ඇවිත් තියෙන්නේ. අලුත් ස්ටොක් එකේ යාළුවනේ 215ක් වෙනවා. රුපියල් 15කින් ගණන් වැඩි වෙලා. ඒත් ඔයාලට මේක ලාභයි. මොකද කඩේම මේ වෙනවා මේ ට්වින්ස් එක රුපියල් 220ක් 250ක් වගේ වෙනවා. මේ හොඳ ට්වින්ස් එකක් නම් නෝමල් ට්වින්ස් එකක් රුපියල් 100ට යන්නේ. මේ වගේ හොඳ එකක් ඔයාලට කඩෙන් ගන්න බෑ. ඒතකොට මේ තුනේ සෙට් එකම තමයි ඔයාලට 215කට හම්බෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එක දාගන්න. හරි යාළුවනේ ඊට පස්සේ තියෙනවා AA AAA 9 volt මේ තුනම charge කරන්න පුළුවන් Sunny Pro ලගේ brand එක Sunny Pro. ඔන්න battery charger එක තියෙනවා. එන්න මේක ඔන්න ඔයාලට මේක ගන්න පුළුවන් අපෙන් 1150යි. ඔයාලට මතකයි කලින් දුන්න ගානම තමයි මේවා මේ කලින් ගෙනාවු ස්ටොක් එකේ තියෙන හින්දා ඒ ගානෙම ඔයාලට දෙන්නේ 1150යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරි ඊට පස්සේ තියෙනවා 5 volt 1 ampere power adapter එක. මේක ඇවිල්ලා එකක් රුපියල් 350ක් වෙනවා. එකක් රුපියල් 350ක් වෙනවා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. ඔන්න ගොඩ කාලෙකින් ආව helping hand එක. ඔයාලට මම කලින් වීඩියෝ එකක් කළා තියෙනවා helping hand එක.
මේ තියෙන යාළුවනේ මේ වගේ හෙල්පින් හෑන්ඩ් එකක්. මේ මම පාවිච්චි කරන හෙල්පින් හෑන්ඩ් එක මේ තියෙන්නේ ඒකම තමයි. හරි. මේක ඇවිල්ලා 1500 කලින් දුන්නේ 1450යි. දැන් අලුත් ප්‍රයිස් 1500ක් වෙලා තියෙනවා. රුපියල් 50කින් මිල වැඩි වෙලා තියෙනවා. පොඩි ගණන් වලින්. එතකොට මේක විතරක් ගන්න ඕන. ඔයාලා ඩිලේ charge එක රුපියල් 350ක් වගේ ඇඩ් වෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. සුපිරි අයිටම් එකක්. එතකොට මේකේ ඔයාලට මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට ඒකේ බැටරි දාන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට. ට්‍රිපල් A බැටරි 3ක් දාන්න ඕනේ. මේ විදිහට. එතකොට අපි ගාව මේ ට්‍රිපල් A බැටරිත් ගන්න තියෙනවා. මම ඔයාලට කලින් පෙන්නුවා ජෝඩුවක් රුපියල් 60ක් වෙනවා. ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලුවා ඩබල් A රීචාර්ජබල් බැටරි. ඔන්න තියෙනවා යාළුවනේ. බොක්ස් එකක් වගේ තමයි තියෙන්නේ. ඔන්න අවශ්‍ය කට්ටිය ඕඩර් එකක් දාන්න පුළුවන්. මේකේ එක බැටරිය රුපියල් 150ක් එනවා. එතකොට යාළුවනේ මේවා මේ පැක් කඩලා නම් දෙන්නේ නැහැ. ගන්න නම් මේ කෑලි 4ක් වගේ ගන්න ඕනේ. මොකද ඔයාලට මේක වාසි. මොකද කඩේක තියෙන normal බැටරි ජෝඩුව රුපියල් 200 ගාණක් වෙද්දි ඒක පාවිච්චි කරා විසික් කරා. අපි ගාව ඒ જાතියක් තියෙනවා. ඒකත් කඩේකට වැඩි අපි ගාව ගණන් අඩුයි. රුපියල් 150යි ජෝඩුවටම වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා ඔයාලට එක බැටරියක් රුපියල් 150ක් දීලා අරගෙන මේ වගේ බැටරි 4ක් ගත්තා කියලා පාඩු වෙන්නේ නැහැ. අපි ගාව charger එකක් තියෙනවා මේකම charge කරන. එතකොට ඔයාලට මේක charge කර පාවිච්චි කරන්න පුළුවන්. 150යි වෙන්නේ යාළුවනේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එක දාගන්න. හරි යාළුවනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ temperature adjustable බවුත් එක. මේකේ එක්ස්ට්‍රා බිට් 5කුත් එක්ක එන්නේ. එතකොට මේ soldering iron එක ඇවිල්ලා කලින් ගාන මෙන්න දෙනවා අපි 1350යි. මේක 1350යි යාළුවනේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. එකෙන් ඔයාලෙන් පෙන්වන ප්‍රමාණය තමයි අපි ගාව දැන් ඉතිරි වෙලා තියෙන්නේ. ඔන්න ඉක්මන් කරලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. එතකොට ඊයන් ශකර එක එන්න ශකර එක තියෙනවා යාළුවනේ. මේක ඇවිල්ලා එකක් රුපියල් 250ක් වෙනවා. ඔයාලා මතකයි 240ෙන් දුන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉල්ලනවා නම් ඕඩර් එකක් දාගන්න. මේකෙත් මෙන්න මේ ප්‍රමාණය විතරයි තියෙන්නේ. ඔයාලට පෙන්වන ප්‍රමාණය විතරයි තියෙන්නේ. ඔන්න ඉක්මන් කරලා ඕඩර් එකක් දාගන්න කෙනෙක්ට අරගන්න පුළුවන්. හරි යාළුවනේ. මෙන්න තියෙනවා 12 volt LED පටි. ගොඩක් කට්ටිය ඉල්ලුවා. මේක අපි ගාව කලර් 6කින් තියෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය ඔන්න ඕඩර් එකක් දාගන්න. කලර් 6කින් තියෙනවා. හරි මම එක එක පත්තු කරලා පෙන්නන්නම්. රතු පාට එක ගමු. ඔයාලට පොඩ එළිය අඩු වෙලා වගේ පේනෙයි. ඒ යාළුවනේ මේ තියෙන බල්බ් එකේ එළියත් එක්ක. රතු පාට එක. නිල් පාට. වයිට් එක. කහ පාට. රෝස පාට. කොළ පාට. ඔයාලට පේනවා යාළුවෝ මෙන්න මේ ජැක් එක තියෙන වයර් එකේ තියෙන වටිනාකම. හරි යාළුවනේ. එතකොට මම මේක ප්‍රයිස් කොහොමද කියලා කියන්නම්. මේ වගේ 20ක් කෑලි 20 පැක් එකක් වගේ ගන්නවා නම් ඒ කලර් එකකින් ඔය වගේ ගන්නවා නම් ඔයාලට අඩු කරලා දෙන්න පුළුවන්. එකක් රුපියල් 25 ගානේ මේක බල්බ් එක රුපියල් 25 ගානේ. කඩේ මේ එක බල්බ් එක රුපියල් 80ක් විතර වෙනවා. 80ක් 50ක් වගේ වෙනවා. එතකොට ඔයාලට අපෙන් ඒකට එකක් අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ඔයාලට මේකේ
පොඩ්ඩක් ඒ කියන්නේ මේ කෑල්ලක් දෙකක් ඒ වගේ අඩුවෙන් පොඩි පොඩි ප්‍රමාණයෙන් ගන්නවා නම් එකක් රුපියල් 30ක් සෝරි යාළුවනේ 30කට වගේ 30ක් වගේ වෙනවා. ඔන්න යාළුවනේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. මම ටෙක්ස්ට් එකකුත් දාලා තියෙනවා ප්‍රයිස් එක. ඔයාලා මතක් කරගන්න මේ හැම කලර් එකක්ම එකම ගාන එකම මිලක් වෙන්නේ. හරි යාළුවනේ ඊට පස්සේ මෙන් තියෙනවා බොක්ස් එකේ මේ මල්ටිමීටර් එක. මේකේ මල්ටිමීටර් එක මේක අපි ගොඩක් ඉස්සර විකුණුවා. එතකොට මේක ඇවිල්ලා දැන් මිල 765යි. කලින් 750ෙන් දුන්නේ. මිල වෙනස් වීමක් කරලා තියෙනවා පොඩි මුදලකින්. මේකේ පස්සේ ආපු එක ඔයාලා දැක්ක විනිවිද පේන පොඩි ප්ලාස්ටික් වගේ පොඩි බොක්ස් එකක් ආවේ. එතකොට මේක සෑහෙන කාලයක් මේ බ්‍රෑන්ඩ් එකකින් ආවේ නැහැ. මේක මේ එක කියන්නේ එක කම්පැනි කිහිපයකින් එන ඒවා. මේක ඔයාලට මතකයි මම කලින්ම වික් එක. මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔන්න ඒකේ ආය ස්ටොක් එක ඇවිත් තියෙනවා. මෙන්න මේ තියෙන ප්‍රමාණය තමයි තියෙන්නේ යාළුවනේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්න එක. මේ තියෙන යාළුවනේ ක්‍රොප් දෙක. මෙන්න මල්ටිමීටර් එක. ඔයාලට පේනවා. හොඳ ලස්සනට තියෙනවා පැකින් වෙලා. එතකොට මේකේ තියෙනවා මේ වගේ යූසර් මැනුවල් එකකුත්. 765යි වෙන්නේ මල්ටිමීටර් එක. වොට් 20 ග්ලූ ගන් එක තියෙනවා. මේකක් රුපියල් 485යි වෙන්නේ. එකක් රුපියල් 485යි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. එතකොට මෙන්න යාළුවනේ පින් කටර් එක තියෙනවා. එකක් රුපියල් 385යි. 375න් දුන්නේ. මේක පොඩි මුදලක් වැඩි වෙලා තියෙනවා අලුත් ස්ටොක් වල. හරි යාළුවනේ මේ අලුත් අයිටම් එකක් ඇවිත් තියෙන්නේ මහාන මැෂින් වලට හයි කරන ලයිට් එක. එතකොට මේක ඇවිල්ලා එකක් රුපියල් 850ක් වෙනවා. මේ විදිහට AC කෝඩ් එක, පවර් කෝඩ් එක සහ මෙතන ඔන් ඔෆ් ස්විච් එකක් තියෙනවා. මම මේක ඔයාලට ගහලා පෙන්නන්නම්. එළිය කොයි වගේද කියලා. මෙන්න යාළුවනේ රුපියල් 850ක් වෙනවා. අවශ්‍ය කෙනෙක්ට ඕඩර් එකක් දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ තියෙනවා සර්කිට් වයර්. මේ සර්කිට් වයර් රෝල් ඇවිල්ලා රුපියල් 585ක් වෙනවා. එතකොට ඔයාලට මේක මීටර වශයෙන් ගන්න පුළුවන්. මීටරයක් රුපියල් 20ක් වෙනවා. මීටර රුපියල් 20ක් වෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය නම් ඕඩර් එකක් දාගන්න. ඒත් එක්කම තියෙන යාළුවනේ මෙන්න මේ වයර් රෝලර්. ඔයාලට මතකයි මේක අන්තිම ඔන්න තියෙනවා මේ අන්තිම ප්‍රමාණය තියෙන්නේ. මේක කලින් ප්‍රයිස් දෙනවා රුපියල් 750ෙන්ම. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මේ 18650 බැටරි කේස් එක. 18650 බැටරි දාන්න පුළුවන්. මේකේ බැටරි දෙකක් 2way බැටරි කේස්. එකක් රුපියල් 65යි වෙන්නේ. මේකක් රුපියල් 65යි වෙන්නේ. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. හරියට මේක ඇවිල්ලා වල කලින් පෙන්නුවා 2way එකේම මේක 1way එක. මේකට 1.1850 බැටරියක් තමයි දාන්න පුළුවන්. මේක ඇවිල්ලා එකක් රුපියල් 40ක් වෙනවා. හරියට මෙන්න මේ ස්විච් එක තියෙනවා එකක් රුපියල් 15යි වෙන්නේ. මේක ස්විච් එක රුපියල් 15යි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ 3.5 මයික් ඔඩියෝ ජැක් එක. මේක ඇවිල්ලා එකක් රුපියල් 25යි වෙන්නේ. හරි ඊට පස්සේ රිලේ තියෙනවා. මේ රිලේ එක ඇවිල්ලා 24යි වෝල්ට් 250 24යි වෝල්ට්. එතකොට මේක ඇවිල්ලා එකක් රුපියල් 75ක් වෙනවා. NE 555 C තියෙනවා එකක් රුපියල් 20ක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ස්විච් එක ඔන් ඔෆ් ස්විච් එක මේ එකක් රුපියල් 25ක් වෙනවා. එකක් රුපියල් 25ක් වෙනවා. මේකෙන් කෑලි 20ක්. ඒ කියන්නේ මේ ස්විච් 20කට වගේ වැඩියෙන් ගන්නව නම් එකක් රුපියල් 20 ගානේ දෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය ඕඩර් එකක් දාගන්න. හරි ඊට පස්සේ තියෙනවා මේ 2way ස්විච් එක. මේක ඇවිල්ලා
එක මේක on off on තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා එකක් රුපියල් 40ක් වෙනවා. ඔන්න ඕඩර් එකක් දාගන්න පුළුවන් two way switch එක. ඊට පස්සේ තියෙනවා යාළුවනේ ඔයාලට මම කලින් පෙන්නුවා soldering 9 එක temperature adjustable කරන. ඒකෙම ඔයාලට පෙන්නුවා extra bit 5කුත් එනවා. මේක යාළුවනේ මෙන්න මේ ඔයාලට වෙනම ගන්නත් පුළුවන් අපෙන් ඒ extra bit 5. එතකොට මේ bit 5ටම රුපියල් 350ක් වෙනවා. ඒකෙත් තව පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. 78.05 කියන රෙගියුලේටර් IC එක තියෙනවා. මේක එකක් ඇවිල්ලා රුපියල් 40ක් වෙනවා. එකක් රුපියල් 40ක් වෙනවා. ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා ඕඩර් එකක් දාගන්න. මේක ඇවිල්ලා BC 547 ට්‍රාන්සිස්ටර් එක එකක් රුපියල් 8ක් වෙනවා. ඊට පස්සේ තියෙනවා යාළුවනේ C828 ට්‍රාන්සිස්ටර් එක ඒකත් රුපියල් 8ක් වෙනවා. මේක ඇවිල්ලා 2003 මේක ඇවිල්ලා TA 2003යි P කියනවල IC එක මේක ඇවිල්ලා එකක් රුපියල් 80ක් වෙනවා. ඔයාලට මම කලින් පෙන්නුව 2003 TA 2003 කියන IC එක ගහන්න පුළුවන්. ඒ කියන්නේ පින් 16 පින් IC base තියෙනවා යාළුවනේ. ඔන්න මේක ඇවිල්ලා එක IC base එක රුපියල් 12යි වෙන්නේ. හරි ඔන්න ගොඩක් කට්ටිය ඇහුවා 18650 බැටරිය තියෙනවා. මම ඒක අන්තිමට පෙන්නුවේ. ඔන්න තියෙනවා. මේක ඇවිල්ලා එක බැටරියක් 18650 බැටරියක් රුපියල් 260ක් වෙනවා. ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා ඕඩර් එකක් දාගන්න. එක බැටරිය රුපියල් 260ක් වෙනවා. කලින් 250න් දුන්නේ. මේ අලුත් ඒවා මිල පොඩ වෙනස් වෙලා. ඒකල මේවා ගන්නව නම් මේවායේ කෑල්ල දෙක නෙමෙයි මේ හතර පැක් එකක් වගේ ගන්න. ඔය මේ දාලා තියෙන මිල ඇවිල්ලා හතර පැක් එකක් වගේ ගන්න ඕන. ඒ කියන්නේ මේ කෑලි හතරක් වගේ අඩුම ගන්නව නම් 260න් වැටෙන්නේ. නැත්තම් තව රුපියල් 10ක් විතර 10ක් 5ක් විතර වැඩි වෙනවා යාළුවනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ කොකඩයි ක්ලිප්. මේකේ ජෝඩුම ඇවිල්ලා රුපියල් 25ක් වෙනවා. මේ මයික්‍රෝ ස්විච් එක තියෙනවා යාළුවනේ. මේ එකක් ඇවිල්ලා රුපියල් 10යි වෙන්නේ. මේක ඇවිල්ලා L293D කියන මෝටර් සීල් ඩ්‍රයිව් එක. මේක ඇවිල්ලා එකක් රුපියල් 560ක් වෙනවා. මේකක් රුපියල් 560ක් වෙනවා. එතකොට මේක ඇවිල්ලා L398 කියන මෝටර් ඩ්‍රයිව් එක. මේක ඇවිල්ලා මේක 530ක් වෙනවා. මේක 530ක් වෙනවා. එතකොට යාළුවනේ Arduino board එක Arduino Uno board එක තියෙනවා. කේබල් එකත් එක්කම වලට 2080කට ගන්න පුළුවන්. රුපියල් 2080යි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ Bluetooth module එක 5 volt Bluetooth module එක ගන්න පුළුවන්. රුපියල් 250ක් වගේ පොඩි මුදලක් වෙන්නේ. TP4050 කියන lithium battery charging module එක බැටරි දෙකක් charge කරන්න පුළුවන්. මේක ඇවිල්ලා එකක් රුපියල් 110ක් වෙනවා. මේකෙන් කෑලි 10කට වැඩියෙන් ගද්දි එකක් රුපියල් 100 ගානේ වැටෙන්නේ. මේක ඇවිල්ලා 5 volt amp kit එක APM 84.3 කියන මේක ඇවිල්ලා එකක් රුපියල් 115ක් වෙනවා. එතකොට මේක ඇවිල්ලා මෙන්න මේ ඩිස්ප්ලේ එක. එතකොට Arduino board program වලට ගන්න පොඩි ඩිස්ප්ලේ එක. ඒකට එන මෙන්න මේ වගේ ඩ්‍රයිව් එකක්. ඒ ඩ්‍රයිව් එකයි මේ දෙකම ඔයාලට රුපියල් 700කට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ temperature controller මේ ඩ්‍රයිව් එක වලට HW735 කියන මොඩල් එක. මේක ඇවිල්ලා ඔයාලට ගන්න පුළුවන් රුපියල් 630ක් වගේ පොඩි මුදලකට. එතකොට ඔයාලට මේ පැකට් එක පේනවා මේ මෙන්න මේ ලයිට් ඩිජිටල් මේ ලයිට් එක මේ එකක් රුපියල් 50යි වෙන්නේ. ඒකේ මෙන්න මේ තියෙන මේවා හතරක් ගන්න පුළුවන් එක. මේක ඇවිල්ලා 180ක් වෙනවා. GR motor තියෙනවා යාළුවනේ එකක් රුපියල් 195ක් වෙනවා. මේක ඇවිල්ලා 8 channel relay module එක. ඔන්න අවශ්‍ය කට්ටියට ඕඩර් එකක් දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා 1360ක් වෙනවා 8 channel relay module එක. motion sensor එක තියෙනවා යාළුවනේ. මේක ඇවිල්ලා 270ක් වෙනවා එකක්. ඊට පස්සේ තියෙනවා යාළුවනේ servo motor එක. මේක ඇවිල්ලා servo motor එක SG96 කියන මොඩල් එක 405ක් වෙනවා. මේක එක servo motor එක. හරි යාළුවනේ අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔන්න ඔය item ටික තමයි. එතකොට
වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. තව කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තාම ටෙක් සුද්ද ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට අපි කියන මේ වගේ වීඩියෝ වල notification එකක් ඔයාලා ෆෝන් එකේ ගෙන්න ගන්න පුළුවන්. හරි යාළුවනේ අදට ඔයාලෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.